ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සමග ජන බලවේගයේ කැස්පෑව ආසනී ජනහමුවක් අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අද අපේ රට අපේ සමාජයේ නාන්දුනන තුවක්කුකරුවන්ගේ ම්ලේච්ඡ ඝාතකින්ගේ ග්‍රහණයට ලක්වෙච්ච සමාජයක් බවට පරිවර්තනය වෙලා. සංවිධානාත්මක මැර කල්ලි අපරාධ කල්ලි මිනි මරුවන් ම්ලේච්ඡයින් මුළු ජන සමාජයේම භීෂණයකට ලක් කරා. අදත් වෙඩි තැබීමක් සිද්ධ වෙලා අම්බලන්තොට ප්‍රදේශයේ. පොලිසිය දන්වන ආකාර මේ අවුරුද්දට සිදු වුණු 28 වෙනි වෙඩි තැබීම. 22ක් ජීවිත අහිමි වෙලා තිබෙනවා. නීතිය සාමය වල් බිහි වෙලා තිබෙනවා. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මිනිමරුවගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ම්ලේච්ඡ ඝාතකින්ගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. උණ්ඩය බොම්බය කඩුව පිස්තෝලය තුවක්කුව මුළු සමාජයේම යටපත් කරගෙන තිබෙනවා. අපි අහන්න කැමති මේ රජයෙන් ඔබට මේ මිනිමරු සංස්කෘතිය පාලනය කරන්නට බැරිද? යතුරුපැදි තුවක්කුකරුවන් මිනිමරුවන් නීතිය හමුවට ගෙනෙන්නට බැරිද? සංවිධානාත්මක අපරාධ ක්‍රියාත්මක කරන මේ කල්ලි කණ්ඩායම් සොයාගෙන ඒ අයට විරුද්ධව කටයුතු කරන්නට බැරිද? මේ රටේ සමාජයේ ක්‍රියාත්මක වෙන මේ ප්‍රහාරක ම්ලේච්ඡ මිනිමරු සංස්කෘති නතර කරන්නට ශක්තිමත් ජව සම්පන්න රාජ්‍ය පාලන නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් රාජ්‍ය පාලනය. නීතියේ ආධිපත්‍යය පිළිබඳව සියලු දෙනාගේම ගෞරවයක් නිර්මාණය වෙන ශක්තිමත් පෞරුෂයක් තිබෙන රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි. එසේ සිදු නොවුනොත් අපේ රට මිනිමරුවන්ගේ මංකොල්ලකාරින්ගේ මැර කල්ලිවල පරාදීසයක් බවට පත් වෙනවා නොඅනුමානයි.